ආයුබෝවන් හදමුද අද රසම රස තරණබටු හොද්දක්. එහෙනම් එන්නකෝ අපි හදමු. මේ තියෙන්නේ මම සෝදලා කපලා මේ විදිහට අරගත්තු තරණබටු. ඇත්තටම මෙතන චුට්ටයි තියෙන්නේ, ගොඩාක් කහක ගියා. දැන් මම දාන්නේ මෙතන කහ, ඒ වගේම ගම්බිස්කුටු තේ හැඳි පාගෙකුයි, 3-5 කුඩු තේ හැඳි කාලකුයි, ඒ වගේම ලුණු. ඊට පස්සේ අබ කුඩු තේ හැඳි කාලකුත් දාලා මම මේක හොඳට අනා ගන්නවා. තරණබටු හක ගියා කියලා කිව්වේ තරණබටු ගොඩක් සවුත් වෙලා තිබ්බා. තීත්‍රු ටික මම මේ විදිහට උයන්න හිතුවා. දැන් මේ විදිහට මෙටි ඇතුලයක් ලිපේ තියලා ඒකට මම පොල් තෙල් චුට්ටක් මේ විදිහට දාගත්තා. පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී කපාගත්තු සුදු ලුණු පොඩි ටිකක් මේ විදිහට මම දාගත්තා. ඒක චුට්ටක් බෙදීගෙන එද්දී ඒකට මම දාගන්නවා ලුණු මෙතන පොඩි ගෙඩියක බෑයක් තමයි තියෙන්නේ. ඒකත් හොඳට තෙල් එකේ මේ විදිහට බෙදෙන්න අරිනවා. ඊට පස්සේ දාගත්තා කරපිංචායි සුදු ලුණුයි. ඔයාලට මෙතන රම්පේ තියනවා නම් දාගන්න. මට රම්පේ තිබ්බේ නෑ. ඒ වගේම උළුහාලට චුට්ටක්, ඒ වගේම කෑලි මිරිස් තේ හැඳි කාලක් වගේ දාගත්තා. පොඩි ප්‍රමාණයක් නිසා. ඔන්න දැන් මේක හොඳට තෙල් එකේ ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි පහේ අත ගාගත්තු තරණබටු ටික දාලා ඒක මේ විදිහට තෙල් එකේ චුට්ටක් අපි තැම්බෙන්න දෙනවා. ඔයාලා මේක හොඳට කලවම් කරලා වහලා විනාඩි 2-3ක් විතර මද ගින්නේ වහලා තියාගන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති අතරතුර චුට්ටු ඔයාලා මේක ඇරලා කලවම් කරන්න. දැන් මම මෙතනට දාගත්තා දෙවෙනි කිරි දාලා හොඳට කලවම් කරලා මම මේක ආයෙත් වහලා ටිකක් හිඳෙන්න තියෙනවා. ඔයාලට මෙතනදී මේක තෙල් එකෙන්ම තරණබටු ටික හොඳට තඹ ගන්න පුළුවන්. ඒ වුණාට මම මෙතන දෙවෙනි කිරි පාවිච්චි කරා. දැන් ඒකත් වහලා මම විනාඩි 2-3ක් තියෙනකොට මෙන්න මේ විදිහට හිඳිලා තියෙනවා. ඊට පස්සේ ඒකට මම මිටි කිරි දාගන්නවා. මිටි කිරි දාලා ටිකක් මේ විදිහට කලවම් කරලා හොඳට කිරි ටික පැහෙන්න දෙනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ channel එකේ තියෙන තව ඔයාලට වටින තියෙන වීඩියෝස් තියෙනවා කෑම හදන ඒවා, ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඔන්න දැන් මම මේ මදගින්නේ තියාගන්න තරණබටු එක මේක රසයි. ඔයාලත් හදන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඒ වගේම මම පහලින් කමෙන්ට් කරලා තියන්නම් මගේ Facebook page එක. ඔයාලා ඒකත් එක්ක join වෙන්න. මම ඒකටත් මගේ recipes දානවා. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙ අලුත් වීඩියෝ එකකින් එන්නම්.